අද 12 වෙනි දවස. මං අද හිතන් ඉන්නේ අපේ විලේජ් එකේ තියෙන කේව් එකට යන්න. ඩයමන්ඩ් ටිකුයි අයන් ටිකුයි හොයාගෙන එන්න. ඊට කලින් ගස් ටික කපලයිමුකෝ. ගස් ටික කපලා ඉතින් රැත් වුණා. හෙට උදේ සැප්ලින් ටික එකතු කරමු. මට පෙන්වන්න බැරි සත්ව జాතියක් තමයි. ඇත්ත. නිදාව. පාන්දරම මස් කෑල්ලක් කපා ඇඟට හොඳයි. සැප්ලින් ටික එකතු කරන් ඉමුද අපේ. ඊට කලින් මේක කපමුනේ. ඔක්කොම කපලා දාමු. මං හිතන් ඉන්නේ මෙතන පොඩ්ඩක් ෆ්ලැට් කරන්න. අපිට සැප්ලින් එකතු කරන්න බැරුණානේ. අප්පට නැද්ද සැප්ලින්? ඒ ඩාර්ක් ඕක් ගහ මෙතන හදාගන්න හරිනේ. ගේමක් හරි පොඩ්ඩක් ලස්සනට එයි. බලමුකෝ හදලාම. ආපහු වැඩේට බහිමු. ඔය කල්ලේ වෙද්දි රැත් වුණා. නැගිටපු ගමන් ආයෙත් වැඩ. මං හිතන් ඉන්නේ මෙතන ගොවිපලක් පටන් ගන්න. අවුලක් නැහැ නේ. ලොකුවට පටන් ගන්න ඕනේ. මට කොහොමවත් හරක්ෙන් තව ලෙදර් එහෙම ඕන වෙනවා. එන්චාන්ටිං වැඩවලට එහෙම. අපිට තව ලී ඕනේ. මේක කපමු.
අද නෙමෙයි අපි ඊළඟ එපිසෝඩ් එකෙන් හදමු මේ ගොයිබලා කරි නැත්තම් සත්තුන්ට ඉන්න දාක් කරි හදමු. රැත් උනානේ දැන් කියලා නිදියගමුකෝ. සමහරකට එළ උදේම මේ අපි අර විලේජ් ගමේ තියෙන කේව් එකට යමු. මට ඩයමන්ඩ් නාම එකක් කතා ගන්න ඕනේ. මේක ගලවන් ආවනේ. ඒක ටික හදමුකෝ ලස්සනට. ඔය රැට එහෙම කනවා මෙදිරි යනවා රැට. ඒක මාරුවේ. තාම මේක රියලිස්ටික් ගතිය නෑනේ. තව මේ හොබිට් හෝල් එකේ ඇතුළ හදලත් නෑ මං. දවස් 19ක් වෙනවා තාම එළියේ නිදියන්නේ. අපිට ඕන පොඩු ටික ලෑස්ති කරගෙන කේව් එක පැත්තට යන්කෝ. ටෝච් ඕනේ ගොඩක්. යකෝ වටේටම සොම්බිලා. මේ පැටිය මරාගෙන කන් දෙන්නේ. විලේජ් පැටිය බය වෙන්න එපා මං ඉන්නවා. හරිද? ඔක්කොම මරන්නද බං? ඔක්කොම මරන්න දැන්. වරෙල්ලක හැබැයි දොර ගාවට. ඒක මොන්ට මං කියන්නේ තේරෙනවද? හරි. දොර අරගෙන වරින්කෝ. කොහෙද යන්නේ? අයියෝ මිනිහා කලියර කරනනේ. අර පොඩි එකා ඉවරෙත් මේක කොහෙන්ද ආවේ? සොම්බි කෙනෙක් කියලා. කොහොමද බේර ගන්න ආවේ? તો අන්තිමට මටම ගහනවා. කේව් එකට යන්න කලින් මෙරේත් දන්නෙත් නෑ. යංකෝ මෙතන බෝම්බ කාරයෝ ඉන්නවා. බෝම්බ කාරයෝ ග්‍රම් මොකද්ද මේ නම් මතක නෑනේ. ටෝච් ගහන යංකෝ. එතනින් පල්ලට වැස්සන් හරිනේ. පල්ලට වහිමුකෝ. සමහරවිට කියලා ඩයමන්ඩ් තියෙයි. ඩයමන්ඩ් එක ගන්න ඕනේ මේ අයන් තමයි. මෙතන සොම්බි කෙනෙක්. විලේජ් සොම්බි කෙනෙක් ඉන්නේ. ආච්චා ගන්න. එක්කින් පාය ගැහුවනේ. කොහොමද මගේ රනින් ටෝච් එක? ටෝච් රනින් එක. ගාගෙන යන්න ඕනේ. අයන් හම්බුණා කෝල් හම්බුණා. අයියෝ ස්කෙල්ටන් කෙනෙක්. කෝටු ගිතයු දෙන්නයි. කාපා. යකෝ මං ගහන්නේ අරුව ගහන්න ඔබට ඈ. එකක්වත් ගහුවේ නෑ. මන්නේ මරුවේ උඹ. එනට උඹ මරනවා. අප්පට ඉපදුන හොඳට ඈ. දෙන්නයි
මේ කෝටු විතර හිතන ස්පෝන් මොනවා හරි තියර ඩාල්ගන්න ඔය කෙරුවකින් එළියට යන්නේ නැති වෙයි වාගේ මං කාපා මෙතන ටෝච් එකක් ගහමුකෝ අයන් තියනවා අපිට තව ටිකක් පල්ලෙහාට ගියා නම් හොයාගන්න පුළුවන් වෙයි නේද ඩයමන්ඩ් මේක නම් එන්චාන්ටිං වල ඕනේ පල්ලෙහාට මෙතනින් ගියාගේ නේ මට අර ඩයමන්ඩ් එකක්ද පේන්නේ නෑනේ අතන දියමන්තිනේ මොනවද මන් දන්නේ ඔය නමත් මතක නෑ කොහොම වුණත් වාසනාව එතනින් එහාට යන්නේ කොහොමද පල්ලෙහාට වැස්සොත් කණ්ඩ වෙනවා සොම්බිලාගේ මෙතනින් හාරගෙන ගියා නම් හරිනේ යහට මට හිතෙනවා මෙතන අයන් ටිකක් ස්මෙල් කරගත්තා නම් හරි කියලා මෙතනින් වැටුණොත් ඒත් ඉවරයි හැබැයි කවර් වෙන්න පොඩ්ඩක් හදාගත්තා නම් හරිය මම මෙතන පොඩ්ඩක් කවර් වෙන්න හදාගත්තා නැත්නම් එතනින් පල්ලෙල මම අනිවාර්යයෙන් වැටෙනවා මෙතනින් හාරගෙන එහා පැත්තට යන්න අපිට හම්බුණා අපේ පළවෙනි ගෝල්ඩ් එක බය වෙන්න දෙයක් නැහැ දැන් ගෝල්ඩ් තියනවා කියන්නේ විලේජර්ස් ලයින් අපිට ඕන තරම් බඩු නිකන් ගත්තා නිකන් ඔය තමයි අලුට ඩයමන්ඩ් උත් හම්බුණා පළවෙනි ඩයමන්ඩ් එක එකක් නෙවෙයි දෙකක් නෙවෙයි තුනක් අකෝ ඩයමන්ඩ් තුනක් හම්බුණා chance එක තමයි හතරයි යකෝ ඩයමන්ඩ් හතරක් හම්බුණා මට පුළුවන් වෙන්නේ ෆුල් නාම එකක් හදාගන්න ඩයමන්ඩ් නාම එකක් හදාගන්න ගිහින් ඩයමන්ඩ් පිකෙක්ස් එකක් හදාගන්න ඕනේ එළියට යද්දිම කෙලීද දන්නේ ටෝච් ටික ගහගෙන වාචි දාලා ගන්න පොවියකෝ අර සොම්බියා කාරෙන් කතෝල් කැම ටික දෙන්න අපිට ඉක්මනටම ගොවිපළ පටන් ගන්න වෙයි වගේ කෑම වල හිගයක් පවතිනවා මං ගාව මේ සොම්බිය හදන්න දැන් ওই ලාව කොටටම වට්ටව ගන්න දානවා ලාව කොටට තෝ අම්මට සි ලාව කොටට වැටුණා කියපන්කෝ පොවියකෝ මෙතනින් එහා පැත්තට ගියා නම් හරි වාගේ නේද පෝටල් එක හදාගන්න අපිට මේක ඕන වෙනවා පස්සේ ගලවන් යන්න දැන් බෑ
ඩයමන්ඩ් PX එකක් එපේ ගලවන්න. මෙතනින් එහා පැත්තේ නේද අර මේ මොකද්ද? අර මොනවද දියමන්තිද මොනවද තිබ්බේ? ඊළම් බලමුකෝ. මට මේ විශ්වාසයි මේ මෙතන තමයි තිබ්බේ. මේ හරි තමයි. අපි මේ වටෙන්නේ ආවේ. මේ තියෙන්නේ මේ බ්ලොක් තියෙන්නේ. මෙතන ආයේ බ්ලොක් තියනවා කියන්නේ එතන අනිවාර්යෙන් මේ දියමන්ති තියෙනවා. බලමු ගිහිල්ලා. පල්ලෙහා ඩයමන්ඩ් තියෙනවා. කපලම බලමුකෝ. ඕකයි මං කිව්වේ. බඩු තිබ්බා. මට මේ වගේ මේ මොකද්ද මේ ස්කෝප් එකක් දෙක රියන්නේ. ඒ මොකද්ද මේ දුරදක්නයක් අදත් ඇයි. මේ වගේ ඔය උල්ලුල් වගේ තියෙන්නේ ඒ වගේ. ආයෙත් දින අලුත් රෙසිපි මේ ඔපන් උනේ. මෙතනින් පල්ලට ගියා නම් හරි හැබැයි අර ඩයමන්ඩ් තියෙන පල්ලෙහා. අප්පට සී. තාඩිකින් වැටෙනවා. වෝටර් බකට් එකක් අහගෙන පැන්න නම් හරි මොනවා ඉතින් කල්පනා ගන්න ඕගේ මේ දෙපාරක් පයිමු. යකෝ. වරි. ටෝච් ගහමු. මොහ කරදරයක් පායනවා. ගහින්ද පමෝකට ගෝල්ඩ් තියෙනවා. බලමු තව ඩයමන්ඩ් තියෙයි. මම දැක්ක පල්ලෙහා ඩයමන්ඩ් තියෙනවා. මේ තින් ඩයමන්ඩ් එක අප්පට දෙනි. තව ඩයමන්ඩ් තියෙනවා. ඩයමන්ඩ් නාම එකක් හදා ගන්න පුළුවන්. ඒ ෆුල් නාම එක. එතනක් තියෙනවා. ඔක්කොම කඩාගෙන යන්න ඕනේ. ඔබ මයින් කරේ නැත්තම් මටම තමයි පාඩු. ටෝච් වල තියෙනවානේ. උඩක් තිබ්බනේ ඩයමන්ඩ්. මම දැක්කලාට වගේ. ආලා තියෙන්නේ. ඉස්සරව මෙතනින් පටන් ගමු. ඩයමන්ඩ් ඔක්කොම ගලව ගමුකෝ. වීඩියෝ එක දික් වෙනවා. හොයාගත්ත මේ ඩයමන්ඩ් මේ මයින් කරන වීඩියෝ නැහැ. ඒක කොහොමවත් මයින් කරනවානේ. කොහෙන්ද පයි ස්කෙල්ටන් කෙනෙක් ගන්න. උඹට පුළුවන් නම් අපිටත් පුළුවන් හරිද? ගණින් දුන්න කොල්ලෝ. කොයි දුන්න? දෙනවා. උඹට දෙලක් තියෙන්නේ මටද තියෙන්නේ? Porque amor
ගියා නම් හරි වාගේ නැත්තම් කණ්ඩ වෙන්නේ. ඩයමන්ඩ් 8යි හම්බුනේ. PKX එකක් හදාගන්න තරම් තියෙනවනේ. කේව් එකෙන් එළියට ගිහින් මම වීඩියෝ එක දාන්නම්කෝ. නැත්තම් වීඩියෝ එක දික් වෙනවා. අද අපි කේව් එකට ගියා. ඩයමන්ඩ් 8ක්ද කොහෙද වත්තනේ. අවුලක් නැහැ ඉතින් නිකන් ඉන්නකනේ. ගහත් හැදිලා. ඔක්කොම දාගමු චෙස්ට් එකට. ඩයමන්ඩ් 8ක් තියෙනවා. 8ක් නෙමෙයි 12ක් තියෙනවානේ. ඉස්සෙල්ලත් හම්බුණානේ. ගෝල්ඩ් 9යි. බෝන් තියෙනවානේ. මෙතන පොට්ටක් කැලෑ ගතිය දාමුකෝ. එතකොට මාරු. මෙතන හදන්න බෑනේ. හරිනේ ඉතින් කතාව. බලමු පොඩ්ඩක්. ඒ තියෙන්නේ නියමට ඒ පාන සුපිරිය. අද වීඩියෝ කොහොමද? මං ඊළඟ වීඩියෝ එකෙන් හිතන් ඉන්නේ. සත්වත්තක් දාලා ඊළඟ වීඩියෝ එකෙන් මේ වටේ පොඩ්ඩක් ලස්සන කරුමු.